හලෝ වැනි ෆෑන්ස් ඉතින් අද අපි බලන්න යන්නේ ඩ්‍රැගන් බෝල් Z එපිසෝඩ් 3. ඉතින් ඔයා තාමත් එපිසෝඩ් 2 එක බලලා නැත්නම් අනිවාර්යයෙන් මේක උඩ වැටෙන කාඩ් එක ක්ලික් කරලා ගිහලා බලන්න ඉන්න. නැත්නම් ඔයාලට මේ එපිසෝඩ් එක වැඩි තේරෙන්නේ නැහැ. ඉතින් ඔයා තාමත් එපිසෝඩ් එකක්වත් බලලා නැත්නම් අලුතෙන් නම් බලන්න යන්නේ. ඉතින් අපේ channel එකට ගිහලා බලන්නත් පුළුවන්. නැත්නම් අපි ඔයගලන්ට ලේසි වෙන්න අලුතෙන් playlist එකක් හදලා තියෙනවා. අන්න එකෙන් බලන්නත් පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ යාළුවනේ අපේ channel එක subscribers 100ක් ගත්තා. ඒකින්ද ඔයගලන්ට thank you. එහෙනම් යාළුවනේ අපි වැඩි කතා නැතුව අද එපිසෝඩ් එක බලමු. ඉතින් යාළුවනේ මේ එපිසෝඩ් එක පටන් ගන්න සෙකන්ඩ් එපිසෝඩ් එකේ ඉවරන තැන ඉඳන් ඉතින් අර පිටසක්වලේ අහනවා කැකරොට් මොකද්ද ප්‍රශ්නේ ඔයා මට තාම උත්තර දීලා නැහනේ මම ඔයාට ආයෙ කියන්නම් කියලා එයා කියනවා ඔයාට ඔයාගේ පුතා ආයෙ ඕනනම් එයා අනිවාර්යයෙන්ම පෘථිවිවැසියෝ 100ක් මරන්න ඕනේ හෙට මේ වෙලාවෙ වෙද්දි ඔයාට දැන්වත් තේරුණාද ඉතින් ගෝකුත් කරගන්න දෙයක් නැතුව මේ විදියට ඔයවවනවා ඉතින් ඊට පස්සේ කියනවා ඒක හොඳයි එහෙමනොත් ඔයාට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් ඒත් ඔයාට ඒක කරගන්න බැරි වුණොත් ඔයාට ඔයාගේ පුතා ගොඩක් දුක් විඳිනවා බලන් ඉන්න වෙයි ඉතින් ගෝකොටත් ගොඩක් අමාරු ඉතින් එයාටත් මුකුත් කරගන්න බෑ. ඉතින් ගෝහානුත් හොඳටම අඬනවා. ඉතින් ක්‍රේන් කෑ ගහලා කියනවා ඔය මෝඩයා පොඩි ළමෙක් කරන් පොඩි ළමයෙක්ගෙන් හැංගිලා. ඉතින් ගෝකුගේ හැම යාළුවෙක්ම කෑ ගහනවා ඔව් ඒක හරි කියලා. ඉතින් ඊට පස්සේ මාස්ටර් රෝෂි කෑ ගහනවා ඔයා ගෝහාන් ගත්ත කියලා වැඩක් නැහැ ගෝකොට කවවත් මරන්න බෑ. ඉතින් ඊට පස්සේ පිටසක්කලයා කියනවා කටවහනවා කියන ඔස්සයා කැකරොට් කියන්නේ සෙයින් කෙනෙක්. ඔයා පුදුම වෙයි සෙයින්ලට මොනවද කරන්න පුළුවන් කියලා දැක්කොත්. කොහොමත් ඒකෙන් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මොකද අපි කොහොමත් නෙට්ලැන්ට් එකේ ඉන්න හැමෝම ඉක්මනටම මරලා දාන්න තමයි ඉන්නේ. මොකද අපේ වැඩ ටික ඉවර කරාට පස්සේ එර්ත් එක තමයි අපේ ඊළඟ ටාගට් එක. අනික කැකරොට් නැතුවත් අපිට මේක කරගන්න පුළුවන්. සේන්ස්ලා තුන් දෙනෙක් හොඳටම ඇති මේ ලස්සන ප්ලැනට් එක විනාශ කරලා දාන්න. ඉතින් ඔයාට පේනවනේ සහෝදරයා. ඔයා ප්ලැනට් එකේ 100ක් මරලා දැම්මත් නැතත් කොහොමත් අන්තිම ප්‍රතිඵලය වෙන්නේ එකම තමයි. ඉතින් පේනවනේ කට්ටියගේ මුණු ටිකයි. ඉතින් ගෝකු අරයයි කකුල අල්ලලා කියනවා ගෝහාන මේකට ගාව ගන්න එපා කියලා. ඉතින් ඊට පස්සේ පිටසක්කලයා කියනවා මාත් හිතනවා කැකරොට් මට පුළුවන් වුණා නම් ඒත් දැන කැකරොට් එයාව මම කියපු වැඩේ කරගන්න මොකක් හරි බය කරලා තියාගන්න මොන හරි එපා. ඉතින් ගෝකු කියනවා අනේ යාට යන්න දෙන්න කියලා. ඉතින් ඊට පස්සේ පිටසක්කලයා කියනවා බලන්න කැකරොට් කොච්චර ලැජ්ජාවද මේ කියලා. ඊට පස්සේ ඔයාට හෙට වෙනකන් ගෝහාන බේරගන්න කල් තියෙනවා කියලා එයා යනවා. ඉතින් යද්දි ගෝකු කෑ ගහනවා ගෝහාන් කියලා. ඉතින් ඊට පස්සේ ගෝකුගේ යාළුවෝ ටික ඇවිල්ලා අහනවා ඔයා හොඳින්ද කියලා. ඉතින් ඊට පස්සේ මාස්ටර් රෝෂි ඇවිල්ලා කියනවා අපිට දැන් කරන්න දෙයක් නැහැ ගෝකු කියලා. ඉතින් ගෝකු නිම්බාස් කියලා කෑ ගහලා ෆ්ලයි නිම්බාස් එකට එන්න කියනවා. ඊට පස්සේ යාළුවෝ ටික කියනවා ගෝකු ඉන්න දැන් ඔයාට යන්න බෑ ඔයා දැන් මේ විදිහට ගියොත් ඔයාව මැරෙයි කියලා. ඉතින් ක්‍රිලන් අහනවා ඔයා හිතනවද ඔයා මේ විදිහට එයාලකට ගියොත් ඔයා දිනයි කියලා. ඉතින් ඊට පස්සේ මාස්ටර් රෝෂි කියනවා ඔයාගේ ඔළුව පාවිච්චි කරන්න ගෝකු ඔයාට වැඩිය ශක්තිමත් එයාව පරද්දන්න නම් අපි යාට වැඩිය බුද්ධිමත් වෙන්න ඕනේ. ඉතින් හැමෝම කියනවා අපි යාගේ වීක්නස් එකක් හොයාගන්න ඕනේ කියලා. ඊට පස්සේ ගෝකු කියනවා මට මතක් වුණා එයාගේ වීක්නස් එක තමයි එයාගේ නැට්ට මතකනේ මගේ නැට්ටත් කවුරු හරි අල්ලපුවාම ඒක ගොඩක් රිදෙන්න ගන්නවා. අනික මට හෙලවෙන්නවත් බෑ. ඊට පස්සේ මාස්ටර් රෝෂි කියනවා ඔව් ඒක හොඳ හිතීමක් තමයි. ඉතින් ඊට පස්සේ ක්ලියන්ට් කියනවා ඒක මහ මෝඩ අදහසක්. එයා බලන් ඉන්නේ නැහනේ ඔයා එයාගේ නැට්ට අල්ලනකම්. ඊට පස්සේ ගෝකු කියනවා ඒක තමයි මට උදව් වුණේ කියලා. ඉතින් මාස්ටර් රෝෂි ඇවිල්ලා කියනවා ක්‍රිලන්ුයි මායි අනිවාර්යෙන්ම එන්නම් කියලා. ඉතින් ක්‍රිලන් අවුල් කරපු මුණක් තියාගෙන කියනවා ඔව් අපි තුන් දෙනාම ඉන්නවා නම් කරගන්න පුළුවන් වෙයි නේද? ඉතින් ක්‍රිලන් බොල් මගෙන් අහනවා මම මැරුණොත් ඔයා මාව ඩ්‍රැගන් බෝල් වලින් විශ් කරනවා නේද? ඊට පස්සේ බොල්ලා කියනවා ඔව් මාව විශ්වාස කරන්න මං කරන්නම් කියලා. ඊට පස්සේ ගෝගෝ පේනවා වැඩක් නැහැ. මොකද අපි මාස්ටර් රෝෂිවයි ක්‍රිලන්වයි කලිනුත් විශ් කරලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මතක නැද්ද අපි කලිනුත් ඕගොල්ලෝ මැරිලා ඉද්දි ඩ්‍රැගන් බෝල් පාවිච්චි කරලා ඕගොල්ලන් ආයෙ ලයිෆ් එකට විශ් කරා. ඉතින් පේනවනේ මේ කතාව කිව්වා මාස්ටර් රෝෂිගේ ක්‍රිලන්ගේ මූණු. ඉතින් ඕගොල්ලෝ මැරුණොත් ඕගොල්ලන් කතාව ජීවිත කාලයටම ඉවරයි. මොකද ඩ්‍රැගන් එකම විශ් එක දෙපාරක් කරන්නේ නැහැ. ඉතින් බුල්ම කියනවා මට දෙයක් මතක් වුණා අපිට පුළුවන් ඩ්‍රැගන්ට කියලා මේ ලෝකෙ බේරගන්න. ඉතින් හිනාවක් දාන් ඉන්න ක්‍රිලන්ට කියනවා මාස්ටර් රෝෂි ක්‍රිලන් අපිට එක දවසකින් ඔය ඔක්කොම හොයාගන්න බෑ. ඉතින් ගෝකු කියනවා අපි දැන් යන් එයා ජීවිතේට හිතන්නේ අපි යාට ඇටැක් කරන්නයි කියලා. එතකොට අපිට පොඩි හරි දිනන්න chance එකක් තියෙනවා. ඉතින් මාස්ටර් රෝෂි අහනවා අපි කොහොමද එයාව හොයාගන්නේ කියලා. ඉතින් ගෝකු කියනවා මම දන්නේ නැහැ කියලා. ඉතින් එකපාරට බ්ලූමට මතක් වෙනවා ගෝහන්ගේ ඔළුවේ ඩ්‍රැගන් බෝල් එකක් තිබ්බනේ. ඒකින්ද අපිට එයාව ට්‍රැක් කරන්න ඩ්‍රැගන් රේඩාර් එක හොයාගන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ කියනවා ඔයාට පේනවනේ දැන් යන්නේ මේ. ඉතින් කට්ටිය කෑ ගහනවා ඒක නැවතුණා. ඉතින් ඊට පස්සේ කට්ටිය දැන් ඔක්කොම යන්න තමයි යන්නේ.
ඉතින් යන්න යද්දිම ඕගොල්ලෝ තාම ශක්තිමත් නැහැ කියලා වොයිස් එකක් එනවා. ඊට පස්සේ උඩ බලද්දිම පිකලෝ ඉන්නවා. ඉතින් පිකලෝ පල්ලෙහාට ආවට පස්සේ ගෝකු අහනවා ඔයාට මොනවද පිකලෝ ඕනේ කියලා. ඊට පස්සේ පිකලෝ කියනවා මම මෙහෙට ආපු අන්තිම කෙනා ගැන හදහගෙන ඉන්නේ. මම එයාව මෙහෙට ෆලෝ කරගෙන ආවේ. ඉතින් ගෝකු අහනවා ඔයා මොනවද එයා ගැන දන්නේ කියලා. ඉතින් පිකලෝ කියනවා මම මෙච්චරයි දන්නේ. අපි දෙන්නම ගියොත් විතරයි එයාව පරද්දන්න පොඩි හරි chance එකක් තියෙන්නේ. ඉතින් ආයෙත් පිකලෝ කියනවා මම දන්නවා අපි හතර කියලා. ඒ වුණානේ මේ පාර මාව විශ්වාස කරන්න. ඉතින් ගෝකු අහනවා ඇයි මම මාව විශ්වාස කරන්න ඕනි කියලා. ඇත්තටම හේතුව කිව්වොත් මම හරි ලෝභයි. මට වාගේ පුතාට වෙන දේ වැඩක් නැහැ. මට ඕනේ මේ පෘථුවිය මගේ අත් දෙකම විනාශ කරන්නයි. ඉතින් ආයෙ පිකලෝ කියනවා මේක තාවකාලික ටීම් අප් එකක් විතරයි. ඊට පස්සේ ආයෙ මම ඔයාව හම්බෙද්දි මම අනිවාර්යෙන්ම මේ පෘථුවිය විනාශ කරනවා. ඉතින් ඊට පස්සේ ගෝකු කියනවා මම මේ වෙලාවට මගේ පව එකකින් කරන්න පුළුවන් හැමදේම මම කරන්නම් ඔයාව නවත්තන්න. හරි එහෙනම් දැන් අපි ටීම් එකක්. ඉතින් එහෙම කියලා ගෝකු රැගන් රේඩාර් එක බ්ලූමකින් ඉල්ල ගන්නවා. ඉතින් දැන් ගෝකුයි පිකලෝයි අරයව හොයන් යනවා. දැන් මාස්ටර් රෝෂිකය ගහනවා. ඒක නියමයි. මොකද දැන් පෘථිවියේ ඉන්න හොඳම ෆයිටර්ස්ලා දෙන්න එකට එකතු වෙලා ඉන්නේ. ඒක නිසා ඒගොල්ලන්ට දිනන්නත් පුළුවන් වෙයි. ඉතින් ඊට පස්සේ මාස්ටර් රෝෂිකය ගහලා කියනවා අර ජෙට් එක ගන්න බලුවම අපි දැන් ඒගොල්ලන්ව පස්සෙන් යන්න තමයි යන්නේ. ඉතින් එතනින් කට් කරලා අපිට පෙන්නනවා කාර් එකක් යට හැංගිලා ඉන්න ගෝහාන්ව. ඉතින් අර පිටසක්කල ඇවිල්ලා ඒ හැංගිලා ඉන්න කාර් එක උස්සනවා. ඉතින් ගෝහාන් කියනවා ඊට පස්සේ ඕක නම් මගේ තාත්තටත් කරන්න පුළුවන්. ඉතින් එහෙම කියද්දිම අරයා කාර් එක පුරවලා දානවා යාගේ පව එකෙන්. ඉතින් ගෝහාන් අඩන්න ගන්නවා ඊට පස්සේ අරයා කියනවා ඉතින් කටවහනවා කියලා. ඊට පස්සේ එයා කියනවා කටවහනවා මොන්ට ළමයි ඔයත් සේන් කෙනෙක්. ඉතින් ගෝහාන් අඩනි හින්දා එයා එයාගේ ස්පේස්ෂිප් එකට දාලා ගෝහාන්ව හිර කරනවා. ඉතින් පිටසක් වල ඔහොම යන්න හදද්දිම එයාගේ පවර් ලෙවල් ට්‍රැකර් එකට 710ක පවර් ලෙවල් එකක් සර්ච් වෙනවා. ඉතින් එයා පොඩ්ඩක් වටපිට බලලා බලද්දී එයා දකිනවා ඒ පවර් ලෙවල් එකේ ඉන්නේ ගෝහාන් ළඟින් කියලා. ඊපස්සේ එයා කියනවා කැකරොට්ගේ ළමයා ඒක වෙන්න බැරි වැඩක්. අනික මෙච්චර පොඩි ළමයෙක්ට මෙච්චර ලොකු පවර් ලෙවල් එකක් තියෙන විදියක් නෑ. මේක කැඩලාද කොහෙද? ඉතින් එයාගේ පවර් ලෙවල් ට්‍රැකර් එකට 650ක පවර් ලෙවල් එකක් සර්ච් වෙනවා. ඒක හත උඩින් තමයි එන්නේ. ඉතින් ඊට පස්සේ එයා කියනවා එතන එකක් නෙමෙයි දෙකක් තියෙන්නේ. එකක් 320යි එකක් 330යි. ඉතින් ඊට පස්සේ එයා කියනවා කැකරොට්ටක් තියෙන්නේ 330 පවර් ලෙවල් එකක් නම් තමයි. ඒ වුණාට එයා එන්න විදිහක් නෑ මෙතෙන්ට. එයා දන්නේ මං කවුද කියන්න. අනික එයා දන්නවා එයාට මාව පරද්දන්න බෑ කියලා. අනික එයා ආයෙ හිතන්නේ මේක කැඩිලා කියලා. ඊට පස්සේ ඉතින් අරකට ඕෆ් කරලා එයා යනවා. ඉතින් යන්න යද්දිම ආයෙ සද්දයක් කියලා පිටිපස්ස බලද්දී එයා දකිනවා කැකරොට් පිටිපස්සේ ඉන්නවා. ඉතින් එයා තේරුම් ගන්නවා ස්කවුට් එක කැඩලා නැහැ කියලා. ඉතින් එතකොට එයාට මතක් වෙනවා ගෝහාන්ට තිබ්බ පවර් ලෙවල් එක එයාට 710ක පවර් ලෙවල් එකක් තිබ්බා. ඉතින් එයා කියනවා මෙච්චර පොඩි ළමයෙක්ට එච්චර ලොකු පවර් ලෙවල් එකක් තියෙන විදියක් නැහැ කියලා. මට ඒක හොඳටම විශ්වාසයි. හොඳයි කැකරොට් ආයෙවිල්ලා. එයා ඒත් කොළ මිනිහවත් එක්කන් ඇවිල්ලා. ඊට පස්සේ එයා කියනවා මම පුදුම වෙලා හිටියේ කවුද ඉන්නේ කියලා. ඒ වුණාට ඒ ඇවිල්ලා තින්නේ ඔයා. මම හිතුවේ නෑ ඒත් ඔයා එයි කියලා. අනික මට කියන්න වෙනවා සහෝදරයා මම හිතුවේ නෑ ඔයා එයි කියලා. ඔයා ගොඩක් නිර්භීතයි. ඒ වුණාට ඊට වැඩිය ගොඩක් මෝඩයි. ඉතින් ඊට පස්සේ එයා අහනවා ඇයි ඔයා මෙහෙට ආවේ කියලා. ඊට පස්සේ එයා අහනවා ආයි ඔයා දැනටම මිනිස්සු 100ක් මරලා ඉවරද? ඉතින් ඊට පස්සේ ගෝකු කියනවා මං ආවේ මගේ පුතාව එක්කයි යන්නේ කියලා. ඉතින් ඒක ගෝහන්ටත් ඇහෙනවා. බලනකො ඉතින් ගෝහන්ගේ මුණ තියෙන සතුට. ඉතින් ඊට පස්සේ පිටකල යනවා ඔයා මගේ ඉවසීම පරීක්ෂා කරනවද? මම ඔයාට අන්තිම පාරට කියන්නම් අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් ගෝකු කෑ ගහනවා ඔයා මොනවා කිව්වත් මට වැඩක් නැහැ. තාමත් උත්තරේ නෑම තමයි. ඔයාට ඔයාගේ ලොකු අයියා කියන දේ අහන්න තිබ්බා. ඉතින් ඊට පස්සේ ගෝකු කියනවා මං දන්න තරමින් මට අයියා කෙනෙක් නෑ කියලා. එහෙනම් හොඳයි කැකරොට් අපි එහෙනම් මේක ඔයාගේ විදියෙන් කරගමු. මං ඔයාව මරන්න නම් මෙහෙට ආවේ නෑ. ඒ වුණාට කමක් නෑ. ඔයා මට කිසිම දෙයක් ඉතුරු කළා නෑ කරන්න. ඉතින් පිකොලෝ කියනවා දැන් ඇති ඔයා දන්නවනේ ගෝකු අපි මෙතෙන්ට ආවේ මොකටද කියලා. අපි මේ වැඩේ කරමු. ඉතින් ඊට පස්සේ එයාගේ ඇගේ බර දේවල් ඉසික් කරනවා. ඉතින් ඊට පස්සේ ගෝකු කියනවා මම හිතුවේ නෑ ඔයත් බර රෙදි වලින් ට්‍රේන් වෙනවා ඇති කියලා. ඉතින් පිකොලෝ අහනවා ඔයා හිතුවද ඔයා විතරයි බර රෙදි වලින් ට්‍රේන් වෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ පිකොලෝගේ පවර් ලෙවල් එක 400ටම ගිහිල්ලා. ඉතින් ඊට පස්සේ ගෝකුත් එයාගේ ගේ තියෙන බර දේවල් ගලවලා දානවා. ඉතින් ගෝකුගේත් පවර් ලෙවල් එක ගොඩක් වැඩි වෙලා දැන්. ඉතින් ඊට පස්සේ පිටසක් වල යහනවා ඔයගොල්ලෝ හිතනවද ඔය පොඩි බර ටිකක් ගැලවුවා කියලා මාව පරද්දන්න පුළුවන් වෙයි කියලා. අනික ඒකින් කිසිම වෙනසක් වෙන්නේ නැහැ මෙතන ෆයිට් එකේ දිනන්නේ කවුද කියලා. මම ඔය දෙන්නටම වැඩිය 10 ගුණයක් ශක්තිමත්. ඉතින් ඊට පස්සේ ගෝකු කියනවා ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒ වුණාට ශක්තිය විතරක් නෙමෙයි අපි ෆයිට් එක බලන්න ඕනේ එකම දේ. අපිට පුළුවන් නම් ඔයාට වැඩි බුද්ධිමත් වෙන්න අපිට පොඩි හරි chance එකක් තියෙනවා ඔයාව පරද්දන්න. ඉතින් ඊට පස්සේ පිටසක්කලයා කියනවා ඔයාට කිසිම අදහසක් නැහැ නේද සහෝදරයා කියලා.
අනික මම හිතුවා ඔයාව අපිට ඕනේ කියලා. මොකද ඔයා වගේ මෝඩයෙක් වෙයිදී අපිව තවත් ස්ලෝ වෙන එක විතරයි වෙන්නේ. ඉතින් ඊට පස්සේ එයා කෑ ගහනවා ඔයාම ලැජ්ජාවක් සේන්ස්ලටත් එක්කම දැන් ලෑස්ති වෙන්න මැරෙන්න. එහෙම කියලා හයියෙන් ඇවිල්ලා එකපාරට තල්ලු කරලා දානවා අර ගොල්ලන්ව. ඉතින් ඊට පස්සේ හයියෙන් hina වෙන්න ගන්නවා. ඉතින් ඊට පස්සේ ගෝකු හිතනවා එයා ගොඩක් වේගවත්, මං ඒ වගේ මූව් එකක් ජීවිතේට දැකලා නැහැ. ඉතින් පිකලොත් හිතනවා එයා හරියට නිකන් ඩිසපියර් වෙලා ආයෙමත් වුණා වගේ, එයා ගොඩක් වේගවත්. එක තප්පරයකට එයා අපි ඉස්සරහා ඉදලා ඊට පස්සේ අපිට ඇවිල්ලා ගැහුවා. ඉතින් ඊට පස්සේ පිටසක්කලයා කියනවා මං ඕගොල්ලන්ට මේක කියන්නම්, ඕගොල්ලෝ හරියට පන්ච් එකක් කන්න නම් දන්නවා. ඉතින් ඊට පස්සේ කියනවා ඒකෙන් තවත් මේක ගොඩක් විනෝදමත් කරනවා. ඉතින් ගෝකු හිතනවා මං අනිවාර්යෙන්ම එයාගේ net අල්ලන්න විදියක් හොයාගන්න ඕනේ කියලා. ඉතින් පිටසක්වලයා අහනවා මොකද කකරොත් ඔයා බය වෙලා වගේ, ඔයා හිතනවා තාමත් මට වැඩිය බුද්ධිමත් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ අහනවා ඔයා හිතනවාද තාමත් මම පවර්ෆුල් කියලා? ඔයා බලන්නකෝ මම මගේ සම්පූර්ණ පවර් එක පාවිච්චි කරනාට පස්සේ මං තාම මේ වෝම් අප් වෙනවා විතරයි. ඉතින් පේනවනේ ගෝකුගේ පිකලෝගේ මූණු ටික. යාළුවනේ අද මේ එපිසෝඩ් එක ඉවරයි. අපි ඊළඟ එපිසෝඩ් එකේ බලමු ඊළඟට මොකද්ද වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ යන්න කලින් දෙයක් කියන්න ඕනි. ගොඩක් අය කියනවා මගේ වොයිස් එක වැඩිය තේරෙන්නේ නැහැ කියලා. ඔව් මම දන්නවා. මොකද මම මේක මයික් එකකින් මේ රෙකෝඩ් කරන්නේ. මම නිකන් ලැප් එකේ මයික් එක තමයි පාවිච්චි කරන්නේ දැනට. ඉතින් ඒකේ හින්දා අර කූලින් ෆෑන් එකේ සද්ද එහෙම ඇහෙනවා. ඉතින් ඒව මම අඩු කරලා මේවා කරලා ගහන්න වොයිස් එක හදන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ තව අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම ඉක්මනටම අලුත් මයික් එකක් ගන්නම්.